ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ඔයා කොච්චර උත්සාහ කළත් හැමදේම වැරදෙනවා කියලා? අනිත් හැමෝම ඉස්සරහට යද්දි ඔයා එකම තැන නතර වෙලා වගේ දැනෙනවද? ගොඩක් අය හිතන්නේ අසාර්ථකත්වයේ තියෙන්නේ ගමනේ අවසානයේ කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. අද මම ඔයාට කියන්නේ වැරදුන තැනින් ලෝකෙම දිනන්න පුළුවන් ප්‍රබල මානසිකත්වයක් ගැන. ඔයා දන්නවද වනාන්තරේ රජා සිංහයා වුණාට සිංහෙක් දඩයම් කරන 10 වතාවකින් 7 වතාවම අසාර්ථක වෙනවා. ඒ කියන්නේ 70%ම සිංහයාට වැරදෙනවා. හැබැයි සිංහයා කවදාවත් දඩයම් කරන එක නවත්තන්නේ නැහැ. ඇයි ඒ? ඌ අසාර්ථකත්වයේ දකින්නේ පාඩමක් විදියට මිසක් අවසානයක් විදියට නෙමෙයි. අපි ගොඩක් අය කරන්නේ එකපාරක් වැරදුණු ගමන් ඒ වැඩේ අතහරින එක. ඔයා විභාගයක් අසාර්ථක වුණාම රස්සාවෙන් අයින් කළාම එහෙම නැත්නම් ආදරෙන් පෙරදුනාම හිතන්නේ ඔක්කොම ඉවරයි කියලා. හැබැයි මතක තියාගන්න හැම නැවතීමක්ම අලුත්ම පටන් ගන්නමක ආරම්භයක්. ඔයාට ප්‍රශ්නයක් ඇති. මම කොහොමද ආයේ පටන් ගන්නෙ කියලා. ඒකට මේ කරුණු තුන මතක තියාගන්න. පසුතැවෙන්න එපා. ඊයේ වුණ දේ වෙනස් කරන්න ඔයාට බෑ. ඒත් හෙට දවස ඔයාගේ අතේ. කුඩා පියවරක් ගන්න. එකපාරම කන්දක් නගින්න හදන්න එපා. අද කරන්න පුළුවන් පොඩිම වැඩේ කරන්න. ඔයාගේ පරිසරය වෙනස් කරන්න. ඔයාට බැහැ කියන අයකින් ඈත් වෙලා ඔයාව දිරිමත් කරන පොත්පත්, වීඩියෝ මිනිස්සු අතරට එන්න. ඒ දිනපු හැම මිනිස්සෙම කවදා හරි ධනේස් පොළොවේ වැදිලා වැටුණා. හැබැයි ඒ අය අද ඉන්නේ වැටුණුත් හැම වතාවම ආයෙ නැගිටපු නිසායි. වැටෙන එක සාමාන්‍යයි. හැබැයි වැටිලා ඉන්න එක ඔයාගේ තේරිම. නැගිටින්න අද ඔයාගේ දවස. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතේට පොඩි ශක්තියක් වුණා නම් ඔයා දන්න තවත් කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. පවා අප්පෙස්සේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ජය වේවා.